සංගීත ක්ෂේත්‍රයේ හෙටලොවට පාතබන පුංචි දූපුතුන්ට ගුවන් විදුලි බහගෙදරින් තිලෙන කරන ගේ රස දෝත. ටිකිරි සිනාරැලි. ආයුබෝවන් පුංචි දුවේ පුතේ, කොහොමද? ඔයාලා හැමෝම සතුටින් ඉන්නවා කියලා හිතනවා. දැන් ඉතින් ඉස්කෝලේ පටන් අරගෙන නිසා හැමෝම ඉස්කෝලේ යන කාලේ. අපි හැමෝම ගෙදරට වඩා වැඩිපුරම කාලයක් ඉන්නේ ඉස්කෝලේ. ඉතින් ඒ වෙලාවට අපි ගැන හොයලා බලන්නේ කවුද? අපේ ගුරුතුමී. ඔයාලගේ ආදරණීය ටීචර්. අපේ අම්මට තාත්තට තරම්ම ආදරේ මේ ලෝකේ එකම එක්කෙනෙක්ට. ඒ තමයි අපේ හිතේ රැඳුණු ටීචර්. ගුරුතුමියක් කියන්නේ පුදුම විදිහට තමන්ගේ නොවන දරුවන්ටත් තමන්ගේ දරුවෝ වගේම ගොඩාක් ආදරය කරන කෙනෙක්. අපි හැමෝටම, ඔයාලා හැමෝටම තමන්ගේ ජීවිතේ තමන් කැමතිම ටීචර් කෙනෙක් ඉන්නවා. ඉතින් පුංචි යාළුවනේ, අද ටිකිරි සිනාරැලි මුලින්ම අරගෙන එන්නේ ඔබේ ආදරණීය ගුරුතුමිය ගැන ලස්සන ගීතයක්. ඒ තමයි පාසල් මවුතුරුලේ ආදරබර සිත් තියෙන පුංචි අපේ හිතවතිය, අපේ ආදරණීය ගුරු මෑණියන්. මේ ගීතය සංගීතවත් කළේ උදිත රුවන් විජේරත්න මාමා. පුංචි දුවේ පුතේ, ඔයාලගේ ගෙදර පාඩම් කරන මේසෙ උඩ තියෙන පොත් ටික සමහර විට ඔයාලටත් වඩා ගොඩාක් උස ඇති. පොත් බෑග් එකත් හරීම බරයි. හැබැයි දන්නවද, ඒ පොත් බෑග් එකේ තියෙන බර තමයි අපේ අනාගතේ. අපේ ජීවිතේ ඊට වඩා ගොඩාක් බරයි. හැබැයි ජීවිතේ කොච්චර බර වුණත් අපි හැමදාම උදේට නැගිටලා
හරි සතුටින් ජීවිතේ පටන් ගන්නවා. එක දවසක් කියන්නේ අපේ මුළු ජීවිතේම වෙනස් කරන හරිම වටින දවසක්. ඒ වගේ දවසක අපි හරි ආසයි සතුටින් ඉන්න, සෙල්ලම් කරන්න, පඳුරු අස්සේ දන් කඩන්න, ගඟ අද්දර කැලේට යන්න නේද? ඇයි ඉතින් තනියම යන්නේ? ලස්සන කතා පොතකුත් අරගෙන අපිට පුළුවන් යාළුවොත් එක්කම ගොඩාක් දුර යන්න. හත්පෙති මලක් ඔයාලගේ අතට ලැබුණොත් එහෙම ලස්සන ප්‍රාර්ථනාවක් කරලා තමන්ට වගේම යාළුවන්ටත් හොඳ දෙයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න මගේ පුංචි දුවලා පුතාලා ගොඩාක් ආසයි කියලා මං දන්නවා. ඒ නිසා අපි හැමතිස්සෙම අපි ගැන විතරක්ම හිතන්නේ නැතුව සෙල්ලම් කරද්දී, ඉගෙන ගද්දී තමන්ට මොනවා හරි පුංචි දෙයක් හරි ලැබුණාම තව කෙනෙක් ගැනත් හිතලා දුක සතුට හැමදේම යාළුවොත් එක්ක බෙදාගෙන සතුටෙන් ඉන්න ඕනේ. ඉතින් අන්න එහෙම හොඳට ඉන්න පුංචි දුවලා පුතාලා වෙනුවෙන් තමයි මේ ගීතය ඉෂාරා තරංගනී නැන්දා රචනා කරලා තියෙන්නේ. උදිත රුවන් විජේරත්න මාමා තමයි ගීතය සංගීතවත් කළේ. පුංචි යාළුවොත් එන්න වගේ යාළුවේ කියලා ලස්සනට යාළුවොත් එක්ක මේ ගීතය අහන්න ඕනේ. විතරයි පුංචි අපට සෙල්ලමකට ඉඩක් නෑනේ. හිමිදිරියම කුරුළු පැටව ගීත ගයයි අර බලන්න. වැඩ විතරයි පුංචි අපට සෙල්ලමකට ඉඩක් නෑනේ. විතරයි පුංචි අපට සෙල්ලමකට ඉඩක් නෑනේ. විතරයි පුංචි අපට සෙල්ලමකට ඉඩක් නෑනේ. හිමිදිරියම කුරුළු පැටව ගීත ගයයි අර බලන්න. වැඩ විතරයි පුංචි අපට සෙල්ලමකට ඉඩක් නෑනේ. පුංචි දුවේ පුතේ සමහර වෙලාවට කවියක ගීතයක මේ ලෝකේ තියෙන සුන්දරම චිත්‍රයක අපේ හිත මොහොතක් නවතිනවා. එහෙම නැවතිලා ඒ හිත මොනවද දන්නවද හොයන්නේ? මේ චිත්‍රෙට මේ ලස්සන පාට ආවේ කොහොමද? එතකොට මේ වලාකුළු ඇයි පාවෙන්නේ? එතකොට කොහේ ඉඳලාද මේ හුලං හමාගෙන එන්නේ? නේද? මේ සින්දුවට කොහොමද මේ වගේ අර්ථයක් හම්බ වුනේ? ඔය වගේ ඉතින් අපේ හිතට කොච්චර දේවල් හිතෙනවද?
ඒ විතරක් නෙවෙයි. අපි තනියම කතා පොතක් කියවනකොට, සෙල්ලම් කරනකොට අපිට හම්බෙන සත්තු යාළුවෝ උනත් අපි හරීම ආදරෙන් වැළඳගෙන එයාලත් එක්ක අපේ ජීවිතේ බෙදා ගන්නවා. ඒක නිසානේ කතන්දර පොත් කියවනකොට සමහර වෙලාවට අපිට තනියම hina යන්නේ නේද? ඇයි ඉතින් එහෙම වෙන්නේ? අපි හරි ආසයි ලෝකෙම හොයාගෙන යන්න. දන්නේ නැති දේවල් ගොඩාක් ගැන ඉගෙනගෙන පිටුවෙන් පිටුවට මුළු ලෝකෙම දිහා දකින්න කොච්චර ආසයිද අපි. අපි කියන්නේ ඔබත් මමත් අපි හැමෝම ඒ විදිහට සුන්දරව ලෝකයේ දැකපු අය තමයි අද වෙනකොට ලෝකෙට අලුත් දේවල් දීලා තියෙන්නේ. ඉතින් පුංචි යාළුවනේ මේ විදිහේ අලුත් දෙයක් ගැන ලස්සන ගීතයක් අපේ ඉෂාරා තරංගනී නැන්දා රචනා කරලා තියෙනවා. මේ ගීතය සංගීතවත් කළේ උදිතරුවන් විජේරත්න මාමා. පුංචි යාළුවෝ හැමෝම මොහොතක් හිත නවත්තගෙන මේ ගීතය අහලා බලන්නකෝ. මේ ගීතේ කොහේ හරි තැනක ඔබ වගේම කෙනෙක් හැංගිලා ඉන්න හැටි ඔයාලට දකින්න පුළුවන් වෙයි. පිටුවෙන් පිටුවට ඉගිලි වාගේ මොහොතින් මං ලොව ඇවිදිනවා. ලොවම දිනන්නට සවියක් වීමට පොත් මිතුරේ ඔබ දිරිදෙනවා. පිටුවෙන් පිටුවට ඉගිලි වාගේ මොහොතින් මං ලොව ලොවම දිනන්නට සවියක් වීමට පොත් මිතුරේ ඔබ දිරිදෙනවා. ගනදුරු කැලයක වගවල සුන් මැද පියවී මොහොතක් නවතිනවා. කවට තුමින් පිළිවදන් රූප මැද මගේ මුව සිනහව උතුරනවා. පිටුවෙන් පිටුවට ඉගිලි වාගේ මොහොතින් මං ලොව ඇවිදිනවා. ලොවම දිනන්නට සවියක් වීමට පොත් මිතුරේ ඔබ දිරිදෙනවා. අලුත් අලුත් දේ සොයලා මගේ හිත මන්දාකිණි අතරින් යනවා. කවියක ගීයක මිහිරිම වදනක මගේ හිත මොහොතක් නවතිනවා. පිටුවෙන් පිටුවට ඉගිලි වාගේ මොහොතින් මං ලොව ඇවිදිනවා. ලොවම දිනන්නට සවියක් වීමට පොත් මිතුරේ ඔබ දිරිදෙනවා. පිටුවෙන් පිටුවට ඉගිලි වාගේ මොහොතින් මං ලොව ඇවිදිනවා. ලොවම දිනන්නට සවියක් වීමට පොත් මිතුරේ ඔබ දිරිදෙනවා. පුංචි දුවේ පුතේ අද ටිකිරි සිනාරැලි හැඩ කරන්න ගීත ගායනා කරන්න අපිත් එක්ක එකතු වුණා යෙත්මිනි කරුණානායක, සෙනුකි සෙනායා, සුවන්දි දුලන්සා, දහම්දි දුලන්යා,
එතකොට කමලි කසුන්යා, එසඳි පහන්ගේ, ලුදීෂා රශ්මිනි, ලදීෂා යොමාලි. ඒ විතරක් නෙවෙයි, ඔෂින්දු ලක්ෂණු, මනුදිනී මෙත්සරා, බිඟුනි උත්තරංගි, දිනෙත්මා රවිහාරි, මල්කි තරුෂිමා වගේම රිවිමිනී චතුරංගි, හසිනි දිලාරා එක්කම අපිත් එක්ක එකතු වුණා ආශ්‍රිත නදුන්. එහෙනම් ඉතින් අදට ටිකිරිසිනාරැලි අරගෙන අපි ඈතට යනවා. අද නාද සංකලනය ප්‍රභාත් හපු හෙට්ටි මාමා. අදත් ටිකිරිසිනාරැලි නිෂ්පාදනය කළේ ප්‍රමෝදි මදනායක නැන්දා. ඉදිරිපත් කළ මම සේමිනි දන්තනාරායන නැන්දා. අපි ආපහු ටිකිරිසිනාරැලි අරගෙන ලබන මාසේ අන්තිම ඉරිදා හවස 3:45ට පුංචි ඔයාලා බලන්න ඉක්මනින්ම එනවා. අපි එනකන් හැමෝම හොඳ ළමයි වගේ සතුටෙන් ඉන්න ඕනේ.